අයිබෝන් ළමයි මගේ නම සචින්ත පොටුපිටිය මම දැනට ශ්‍රී ජවාහරපුර විශ්වවිද්‍යාලයේ විභාග විද්‍යාපීඨයේ තෙවන වසර ශිෂ්‍යයෙක් හැටියට අධ්‍යයන කටයුතු කරගෙන යනවා. ඉතින් මම මේ channel එක පටන් ගන්න හේතුව ලබන මාසේ පැවැත්වෙන සාමාන්‍ය විභාගයේ ගණිතයේ විෂය සම්බන්ධයෙන් දේවල් ටිකක් ඔයගලන්ට උගන්වන්න. තව ඉතාමත් කුඩා දවසක් තමයි තියෙන්නේ විභාගේ පටන් ගන්න. ඉතින් මේ අඩු කාලයකදී බලමු කොහොමද ගණිතයේ පේපරේ ලකුණු කිහිපයක් ලබා ගන්න කියලා. සම ලකුණු 10 කොටස් 4ක් වගේ මම මේකෙන් කතා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. සංඛ්‍යා රටා, එහෙම නැත්නම් සමාන්තර ශ්‍රේණි, ගුණෝත්තර ශ්‍රේණි, ඒ ටික පරිමාව, භාග, කුලක. ඔන්න පාඩම් ටික තමයි මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි මුලින්ම පටන් ගමු සංඛ්‍යා රටා, එහෙම නැත්නම් සමාන්තර ශ්‍රේණි, ගුණෝත්තර ශ්‍රේණි පාඩම් වලින්. ඔයගලන්ට පාඩම් වලට ඕන කරන සියලුම නිබන්ධන මම පහත තියෙන ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙන ටෙලිග්‍රෑම් ගෲප් එකට ඇඩ් වෙලා ඒකෙන් ගන්න පුළුවන්. ඊට අමතරව ඔයගලන්ට හම්බ වෙන නිබන්ධනත් එක්කම ඒ කොටස් වලට අදාළව විශේෂ ටියුට්ස් කීපයක් ඒ ටියුට්ස් කීපේ ගණන් ඔයගලන්ට හදන්න පුළුවන් මම පාඩම උගන්වන අතරතුර. ඉතින් අපි බලමු ඒ ටියුට්ස් වල තියෙන ගණන් හදනවා. පෞද්ගලික විභාග ප්‍රශ්න පත්‍රයත් අපි සාකච්ඡා කරමු. ඉතින් අපි මුලින්ම පටන් ගමු වෙන සමාන්තර ශ්‍රේණි නැත්නම් සංඛ්‍යා රටා, සමාන්තර ශ්‍රේණි, ගුණෝත්තර ශ්‍රේණි පාඩම. හරි. හරි. අපි මුලින් බලමු ළමයි මොකක්ද සංඛ්‍යා රටාවක් කියන්නේ කියලා. ඔයගොල්ලෝ දන්නා ඇති. සංඛ්‍යා රටා කියලා જાතියක් තියෙනවා. සංඛ්‍යා රටා. හරි. උදාහරණ කීපයක් කියමු සංඛ්‍යා රටාවට. මේ තියෙන උදාහරණ සංඛ්‍යා රටාව. මොනවද ළමයි ඇත්තටම මේ සංඛ්‍යා රටා කියන්නේ? බලන්න පළවෙනි එක. මේ පළවෙනි සංඛ්‍යා රටා. මම මේ දෙන සංඛ්‍යා රටා දෙකකට උදාහරණ දෙකක්. මොකද්ද මේ කොහොමද මේ ඇදලා තියෙන්නේ? මොකද්ද මේ? 2 4 6 8 කියන්නේ. 2 4 6 8 කියන්නේ මොකද්ද? 2 4 6 8 කියන්නේ දෙකේ ගුණාකාරය. දෙකේ ගුණාකාර තමයි මේ ලියලා තියෙන්නේ. මේක සංඛ්‍යා රටාවක්ද? ඔව් මේක සංඛ්‍යා රටාවක්. මොකද සංඛ්‍යා රටාවක් කියන්නේ මේක හේතුව බලන්න මේ හැම එකකම දෙකෙන් පටන් අරන් කීයෙන්ද මේ දෙකක් එකතු වෙවි තමයි මේක යන්නේ. ඔය පළවෙනි සංඛ්‍යා රටාව. දෙකෙන් පටන් අරන් දෙකක් එකතු වෙවි යනවා. ඔය මේ දෙවෙනි තියෙන එක බලන්න ළමයි. 1 3 5 7. මේකේ මොකද්ද රාදී? මේකෙත් එකෙන් පටන් අරන් දෙකක් එකතු වෙවි යනවා. තේරෙනව නේද? එකෙන් පටන් අරන් දෙකක් එකතු වෙවි යනවා. මොකද්ද මේ? හැමතිස්සෙම දෙකක් එකතු වෙවි. එහෙනම් ඊළඟට එන්න ඕනේ මොකද්ද මේකේ? මේ ඊළඟට එන්න ඕනේ 9. දෙකක් එකතු වුණාම 4 දෙකක් එකතු වුණාම කිය 9. පේනව නේද? එහෙනම් මේ හැමතිස්සෙම මොකද්ද වෙන්නේ? එකම දේ තමයි මෙතන වෙන්නේ. මේකේ දෙකක් එකතු වෙවි යනවා. හැබැයි එකෙන් පටන් ගන්න. මේකේ පේනව නේද? මේකේ දෙකෙන් පටන් ගන්න තමයි එකක් එකතු වෙවි යන්නේ හැමතිස්සෙම. එතකොට මොකද ළමයි සංඛ්‍යා රටාවක් කියන්නේ? සංඛ්‍යා රටාවක් කියන්නේ මොකක් හරි යම් සංඛ්‍යාවකින් ආරම්භ කරලා පොදු රීතියකට ලියන සංඛ්‍යා පිළිවෙලක්. තේරුණානේ? පොදු රීතියක්. පොදු රීතියක් කියන්නේ මොකද්ද? පොදු රීතියක් කියලා කියන්නේ එක්ක දෙකක් එකතු වෙවි යන එකක් වෙන්න පුළුවන්, දෙකක් අඩු වෙවි යන එකක් වෙන්න පුළුවන්. නැත්තම් දෙකෙන් ගුණ වෙවි යන එකක් වෙන්න පුළුවන්. අපි දෙකෙන් ගුණ වෙන එකක් ලියුවා මොකද්ද? අපි පටන් ගමු එකෙන්. මොකද එක දෙකෙන් ගුණ කරොත් මොකද්ද වෙන්නේ? 2යි. දෙක දෙකෙන් ගුණ කරොත් 4යි. 4 දෙකෙන් ගුණ කරොත් 8යි. 8 දෙකෙන් ගුණ කරොත් 16යි. ඔය වගේම ලියලා 16 දෙකෙන් ගුණ කරොත් 32යි. පේනව නේද? මොකද්ද මේක වෙලා තියෙන්නේ? මේකේ තියෙන පොදු රීතිය මොකද්ද? මේකේ තියෙන පොදු රීතිය මේක දෙකෙන් ගුණ වෙවි තමයි යන්නේ. දෙකෙන් ගුණ වෙවි තමයි මේ සංඛ්‍යා රටාව යන්නේ. කලින් තිබ්බ සංඛ්‍යා රටාව දෙකක් එකතු වෙවි තමයි ගියේ. අන්න ඔක තමයි පොදු රීතිය. පොදු රීතිය කියන්නේ එක ගුණ වෙවි යන එකක්. ගුණ වෙවි යන එකක් වෙන්න පුළුවන්, එකතු වෙවි යන එකක් වෙන්න පුළුවන්. අඩු වෙවි යන එකක් වෙන්න පුළුවන්. ඒක තමයි පොදු රීතිය. ඒක පොදු රීතියක් තියෙන සංඛ්‍යා පිළිවෙලක් නේ. හරි නේද? සංඛ්‍යා පිළිවෙලක් නේ. සංඛ්‍යා පොඩක් තියෙනවනේ මේක. සංඛ්‍යා ටික ලියලා තියෙනවා. එහෙනම් මේක මේ වුණාද? මේකේ සංඛ්‍යා රටාව. එතකොට සංඛ්‍යා රටාවලින් තමයි ළමයි
ඔයගොල්ලන්ගේ මුලින්ම අඩි දාලා වැටෙන්නේ ඔය සමාන්තර ශ්‍රේණි, ගුණෝත්තර ශ්‍රේණි ඒවට. හරි. සංඛ්‍යා රටාවල තියෙනවා මෙහෙම. අපි සංඛ්‍යා රටා මෙතන 3ක් කියලා තියෙනවානේ. අපි මේක මකා ගමු. මම හිතනවා ගන්න සංඛ්‍යා රටා කියන්නේ මොකක්ද කියලා තේරෙන්නේ නැති කියලා. සංඛ්‍යා. හරි. සංඛ්‍යා රටා ළමයි ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තියෙනවා. මම මේ පොඩිම තැනින් ඉඳන් තමයි ඔයගලන්ට උගන්වන්නේ. ඒක මම මේ ටික ගැන කතා කරන්නේ. හරි. සංඛ්‍යා වල ප්‍රධාන කොටස් දෙකයි. මොකද්ද පළවෙනි එක? පරිමිත. පරිමිත සංඛ්‍යා රටා. දෙවෙනි එක අර්ග පරිමිත නම් මේක මොකද්ද? මේක අපරිමිත. අපරිමිත සංඛ්‍යා රටා. හරි. මොකද්ද ළමයි මේ පරිමිත සංඛ්‍යා රටා කියන්නේ? මොකද්ද පරිමිත සංඛ්‍යා රටාවක් කියන්නේ? හරි. පරිමිත සංඛ්‍යා රටාවක් කියන්නේ මොන වගේ එකක්ද? තියෙන පද ගණන අපිට ගණන් කරන්න පුළුවන්. ගණන් කළ හැකි තරම් ප්‍රමාණයේ පද තියෙන සංඛ්‍යා රටාවල් තමයි අපි කියන්නේ පරිමිත සංඛ්‍යා රටා කියලා. ඔන්න මම සංඛ්‍යා රටාවල් ලියන 2 4 6 8. ඔච්චරයි. ඊළඟ එක මම ලියනවා 1 3 5 7. ඔය සංඛ්‍යා රටා දෙක ගන්න ළමයි. අපි කලින් ලිව්ව ටිකම නේද? හැබැයි මේ සංඛ්‍යා රටා මම කලින් ලිව්ව මතකයිද? අන්තිමට 33ක් දැම්මා. කොමාවක් දාලා. කොමාවක් දාලා 33ක් දැම්මා. හැබැයි මේක දාලා නැහැ. ඒක පොඩ්ඩක් මතක තියාගන්න. ඇයි දාලා නැත්තේ කියලා. බලන්නකො මේ සංඛ්‍යා රටා පද කීයක් තියෙනවද? බලන්න ළමයි අනිත් එක. මොකද්ද මේ පද කියන්නේ? පද කියන්නේ මේ සංඛ්‍යා රටාවේ තියෙන මේ එක එක ඉලක්කම් වලට. දැන් මේක නම් මේ තනි ඉලක්කමේ සංඛ්‍යා රටා තමයි තියෙන්නේ. 8 10. 10න් පස්සේ බලන්නකො ඉලක්කම් දෙකක ඒවා වෙනවනේ. මෙන්න මේ එක ඉලක්කම මේකට තමයි අපි කියන්නේ පද කියලා. 8 මේ 10. ඔය එකට අපි කියනවා පදයක් කියලා. සංඛ්‍යා රටාවක පදයක්. එතකොට මේ පොඩ්ඩක් මම අය මකා ගන්නම්කෝ. ලියමු ආයෙ එක. හරි. බලන්නකො. පළවෙනි සංඛ්‍යා රටාව මොකද්ද? 2 4 6 8 නැත්නම් දෙකේ ගුණාකාර. ඔය සංඛ්‍යා රටාවේ දැන් පද කීයක් තියෙනවද? 1යි 2යි 3යි 4යි. එහෙනම් පළවෙනි එකේ තියෙන පද 4ක්. දෙවෙනි සංඛ්‍යා රටාවේ පද කීයක් තියෙනවද? 1 2 3 4 5 6. පද තියෙනවා 6ක්. පළවෙනි සංඛ්‍යා රටාවේ පද කීයක් තිබ්බද? පද තිබ්බා 4ක්. දෙවෙනි සංඛ්‍යා රටාවේ පද කීයක් තිබ්බද? පද 6ක් තිබ්බා. හරි පේනව නේද? බලන්නකො. එතකොට මෙන්න මේ වගේ අපිට දැන් තියෙන පද ගණන් කරන්න පුළුවන් නේ. මම කලින් ගණන් කරමු. 1 2 3 4 කියලා. ආන්නේ මේකේ 1 2 3 4 5 6. 6යි. ඔන්න ඔය වගේ පද ගණන් කරන්න පුළුවන් ඒවට අපි කියන මොනවාද? පරිමිත සංඛ්‍යා රටා කියලා. ඒතකොට පද ගණන ගණන් කරන්න බැරි જાතියක් තියෙනවද? ඔව් තියෙනවා. ඒවට තමයි අපි කියන්නේ අපරිමිත සංඛ්‍යා රටා කියලා. අපි ගමු මේ සංඛ්‍යා රටා දෙකම. ඔන්න 2 4 6 8. ඊළඟ 1 3 5 7. අන්න අර සංඛ්‍යා රටා දෙකම තමයි. මේක පොඩි විශේෂත්වයක් තියෙනවා පේනවද ළමයි? මොකද්ද මේක මේ කොමාවක් දාලා අන්තිමට 33ක් දාලා තියෙනවා මේ. පේනවනේ. 33ක් දාලා තියෙනවා අන්තිමට. 33ක් දාලා තියෙනවා. ওই 33ක් දාලා තියෙනවා කියලා කියන්නේ මොකද්ද? ඒකෙන් කියවෙන්නේ මේ සංඛ්‍යා රටාවේ තව එහාට යන්න තව පද තියෙනවා කියලා. ඒ කියන්නේ 8න් පස්සේ 10 12 14 16 18 20 වගේ පද තව ගොඩාක් තියෙනවා. අපිට ගණන් කරන්න බැරි තරම් ප්‍රමාණයක් තියෙනවා. ඒවට තමයි අපි කියන්නේ අපරිමිත සංඛ්‍යා රටා කියලා. මේක ගන්න 1 3 5 7. ඊට පස්සේ කොමාව දැම්ම 33ක් දැම්මා. ඒ කියන්නේ මොකද්ද මේ සංඛ්‍යා රටාවේ තව ගොඩාක් පද එහාට යන්න තියෙනවා. අපි ඔක්කොම ලියන්නේ නැහැ. මොකද අපිට මේ මුළු බෝඩ් එකම පිරෙන්න ඕන මෙන්න මේ සංඛ්‍යා රටා දෙකෙන් ඕන එක ලියාගෙන යන්න පුළුවන්. ඊටු පද ටික. ඒ නිසා අපි පද 3 4ක් විතර දාලා 3 4ක් විතර ලියලා 33ක් දාන කෙනෙක්ගෙන් කියවෙන්නේ මොකද්ද? ඒ සංඛ්‍යා රටා අපරිමිතයි. ඒ කියන්නේ මෙතන මේ 33න් පස්සේ තව ගොඩාක් ඒවා තියෙනවා. අපිට ඒවා ලියන්න බෑනේ. පොත පිරෙනකන් ලියලා ඉවර කරා අපිට මේක ලියලා ඉවර කරන්න බෑ. ඒ නිසා අපි කරන්නේ මොකද්ද? අපි කරන්නේ මේ වගේ කොමාවක් දාලා 33ක් දානවා. ඒතර ඒක දැක්කම අවදාන ගන්නවා මේ තියෙන අපරිමිත සංඛ්‍යා රටාව.
මේ සංඛ්‍යා රටාවේ මෙතනින් එහාට තව ගොඩාක් සංඛ්‍යා රටාවේ පද තියෙනවා කියලා. ඒතර ඔය දෙකේ වෙනස ළමයි ඕක විතරයි. දැන් මේකේ බලන්න මේකේ පද තියෙන 4යි. මේ සංඛ්‍යා රටාවේ 10 කියන එක නෑ. 10 කියලා එකක් නෑ සංඛ්‍යා රටාවේ. ඒකේ තියෙන්නේ පද 4යි. මොකද 2 4 6 8 එච්චරයි. ඒවට තමයි අපි කියන්නේ පරිමිත කියලා. ගණන් කරන්න පුළුවන් නේ 1 2 3යි 4යි. පද 4ක් තියෙනවා. මේකේ ලියලා තියෙන පද 4යි. හැබැයි මෙතනින් එහා තව පද ගොඩාක් තියෙනවා. ඒක තමයි මෙන්න මේ 33 අදහස් කරන්නේ. හොඳ ළමයි. හරි. එතකොට ළමයි සංඛ්‍යා රටාවල කොටස් දෙකයි. පරිමිත සංඛ්‍යා රටා, අපරිමිත සංඛ්‍යා රටා. ඔයාලට පුළුවන් ටෙලිග්‍රෑම් ගෲප් එකට ජොයින් වෙලා ඒකේ තියෙන ටියුස් ටික අරගෙන මෙයාගේ මම උගන්වන ගමන් print out එකක් අරගෙන බලන්න. තව අමතර ටියුස් තියෙනවා ඒවා අරගෙන ගණන් හදන්න පුළුවන්. ඊළඟට බලන්න ළමයි ඊළඟට අපි සංඛ්‍යා රටාවක තියෙන පොඩි වචනයක්. මොකක්ද වචන? මේ වචනට අපි කියන පොදු පදය. එහෙම නැත්නම් අපි කියන එකට සාධාරණ පදය කියලා. මොකද්ද? පොදු පදය. එහෙම නැත්නම් සාධාරණ පදය. මොකක්ද ළමයි මේ පොදු පදේ නැත්නම් සාධාරණ පදේ කියන්නේ? මේ පොදු පදේ නැත්නම් සාධාරණ පදේ කියලා අපි කෙටියෙන්ම කියන්නේ මොකක් හරි සංඛ්‍යා රටාවක් තියෙනවා. අපි අර කලින් ගත්ත එකම ගමු. 2 4 6 8. මම දැන් මේක අපරිමිත සංඛ්‍යා රටාවක් විදිහට තමයි ලියන්නේ. ඇයි එහෙම ලියන්නේ? මෙතනින් පස්සේ තව සංඛ්‍යා ගොඩාක් තියෙනවා කියලා මම බෝඩ් එකේ ලියන්න ඉඩමදි නිසා මම මේ වගේ 8 නවත්තා 33ක් දානවා. ඕනනම් ඔයාලට 6 නවත්තා 33ක් දාන්නත් පුළුවන්. නෑ නෑ. මේ සංඛ්‍යා රටාව බලන්නකෝ. දැන් ඔයා මේකේ ඔයාලට ඊළඟ පදේ හොයාගන්න ඕනේ. මේක අපරිමිත සංඛ්‍යා රටාවක්. ඒ කියන්නේ තව පද ගොඩාක් තියෙනවා. ඔයා කොහොමද මේක ඊළඟ පදේ හොයාගන්නේ? කොහොමද ඊළඟ පදේ හොයාගන්නේ? මේ පදේ හොයාගන්න ළමයි මේක. ඔයා බලන්න මොකක් කීයද මේක පටන් ගන්න තියෙන්නේ? 2. ඊට පස්සේ 4 වෙලා, 6 වෙලා, 8 වෙලා. ඔයාලට පේනවද ළමයි මොකක්ද වෙලා තියෙන්නේ? මේක දෙකක් එකතු වෙලා තමයි හැමදෙස්සම යන්නේ. දෙකක් එකතු වෙලා තමයි හැමදෙස්සම යන්නේ. හරි. ඔයා ඒක පොඩ්ඩක් ලියා ගන්න දැන් පැත්තේ මෙන්න මෙහෙම. 2 4 6 8 කියන එක ලියා ගන්න මෙන්න මෙහෙම. මේ දෙක කියන්නේ අත්තන කොහොමද හැදිලා තියෙන්නේ? අපි බලනවා දැන් කොහොමද මේ 2 4 6 8 හැදිලා තියෙන්නේ කියලා. කොහොමද හැදිලා තියෙන්නේ? දෙක කොහොමද හැදිලා තියෙන්නේ? දෙක හැදිලා තියෙන්නේ මෙහෙම. 2යි n. 2යි n. මෙන්න මේ n කියන එකට එක දැම්මොත් ඔයාලට දෙකකින් ගන්න පුළුවන් නේද? අන්න n වලට එක දැම්මා. දෙවරක් 1 2. ඊට පස්සේ බලන්න 4 කොහොමද හැදිලා තියෙන්නේ? ඒත් අපි 2n ගන්න බලමු. ඔයාලට පුළුවන් නේද n වලට දෙක දාලා 4 හදාගන්න. දෙවරක් 2 4යි. අපි එහෙම නැතුව මෙහෙම කරමුකෝ. ඔයගොල්ලන්ට පැටලෙන්න පුළුවන්. අපි 2යි n ගෙන් පටන් ගන්න නැතුව මෙහෙම පටන් ගමු. දෙක කොහොමද හැදිලා තියෙන්නේ? දෙක හැදිලා තියෙන්නේ දෙවරක් 1. 4 කොහොමද හැදිලා තියෙන්නේ? දෙවරක් 2. 6 කොහොමද හැදිලා තියෙන්නේ? දෙවරක් 3. 8 කොහොමද හැදිලා තියෙන්නේ? දෙවරක් 4. ඔයාලට පේනව නේද ළමයි මේ? දෙක මොකක්ද වෙලා? දෙක හැමතිස්සෙම එකෙන් වැඩි වෙලා. දෙකෙන් වැඩි වෙලා. තුනෙන් වැඩි වෙලා. හතරෙන් වැඩි වෙලා. ඊළඟ බලන්න 10 කොහොමද හැදිලා තියෙන්නේ? දෙක වැඩි වෙලා 5. දෙවරක් 5 10යි. හරිනේ. ඔය පස්වෙනි පදේනේ 10. පළවෙනි පදේ 2. දෙවෙනි පදේ 4. තුන්වෙනි පදේ 6. හතරවෙනි පදේ 8. පස්වෙනි පදේ 10යි. දැන් ඔයාලට ඕනේ 10 වෙනි පදේ හොයන්න. ඊට කලින් බලන්න ඔබේ පළවෙනි පදේ කිව්වම මේ 2 වැඩි කිරීම 1. දෙවෙනි පදේ නම් 2. තුන්වෙනි පදේ නම් 2 වැඩි කිරීම 3. හතරවෙනි පදේ නම් 2 වැඩි කිරීම 7. පස්වෙනි පදේ නම් 2 වැඩි කිරීම 5. ඔයාලට පේනවද ළමයි? මට දැන් 6 වෙනි පදේ හොයාගන්න නම් මොකද කරන්න ඕනේ? 2 වැඩි කරනවා
6න් කීයද? 12යිනේ. ඔයා ඒ වගේ වාට ඕනේ 10 වෙනි පදේ හොයාගන්න. ඔයා මොකද්ද කරන්න ඕනේ? 2 වැඩි කරනවා 10 කීයද එතකොට? 20යි. ඔය 10 වෙනි පදේ. පේනවනේ පොඩි රටාවක් එතනත් 1 2 3 4 10 වෙනි පදේ හොයාගන්න ඕන 10න් වැඩි කරා. අපිට මේක ලියන්න බලන්න ළමයි මෙන්න මෙහෙම. 2යි n කියලා ලියත හැකි නැත්නම් 2 වැඩි කිරීම n සමානයි 2යි n. අපිට මෙන්න මේකෙන් පුළුවන් නේද ළමයි සම්පූර්ණ සංඛ්‍යා රටාවේ තියෙන ඕනම පදයක් හොයාගන්න. 2යි n කියන එකේ කොහොමද? 2යි n තියෙනවා. මම ඔය n වලට 1 දානවා. 1 දැම්මාම 2 වැඩි කිරීම 1 2 වෙනවා. ඊට පස්සේ n වලට මම දානවා 2. 2 වැඩි කිරීම 2 4. n වලට මම දානවා 3. මට ඕන 3 වෙනි පදේ හොයාගන්න. 6. ඒ වගේ මට ඕනේ දැන් 20 වෙනි පදේ හොයාගන්න. ඒ කියන්නේ n වල කීය දෙන්න ඕනේ? 20 වෙනි පදේ කිව්වම n වල එන්න ඕනේ කීයද? 20යි. එහෙනම් 2 වැඩි කිරීම n 3 දැන්න මම දානවා 20. කීයද? 40යි. මට ඕනේ 100 පද 100 වෙනි පදේ. 100 වෙනි පදේ. එහෙනම් n වල මොකක්ද දෙන්න ඕනේ? 100. එහෙනම් 2යි n n 3 තැනට 100 දාන්න. කීයද? 200. වෙනවද ළමයි? මේ සංඛ්‍යා රටාවේ ඕනම පදයක් අපිට හොයාගන්න පුළුවන් නේද මේ 2n කියන එකේ? 2n කියන එකෙන් අපිට පුළුවන් මේ සංඛ්‍යා රටාවේ ඕනම පදයක් හොයාගන්න. අපි ඔන්න ඔකට තමයි ළමයි කියන්නේ පොදු පදේ නැත්තම් සාධාරණ පදේ කියලා. මෙන්න මේක 2n කියන එක. මොකද්ද? පොදු පදේ නැත්තම් සාධාරණ පදේ. ඇයි එහෙම කියන්නේ? මේක පාවිච්චි කරලා අපිට පුළුවන් සංඛ්‍යා රටාවේ ඕනම පදයක අගයක් හොයාගන්න. ඔයාලට ඕනේ දෙවෙනි පළවෙනි පදේ නම් මේක n 3 තැනට 1 දාන්න. මොකක්ද වෙන්නේ? 2n n 3 තැනට 1 දැම්මහම දෙවරක් 1 2යි. ඔයාලට ඕනේ දෙවෙනි පදේ නම් n වලට 2 දාන්න. එතකොට 4. ඔයාලට ඕනේ තුන්වෙනි පදේ නම් n 3 තැනකට 3 දාන්න. එතකොට උත්තරේ දෙවරක් 3 6යි. ඒ වගේ ඔයාලට ඕනේ 100 නම් ඔයාලට ඕනේ 1000 නම් n 3 තැනට දාන්න තියන්නේ 100 නැත්තම් 1000. තේරුණාද? එතකොට ඔයාලට පුළුවන් මේ සංඛ්‍යා රටාවේ මේ පදේ ගන්න. එතකොට ළමයි මෙන්න මේක තමයි අපි කියන්නේ පොදු පදේ එහෙම නැත්තම් සාධාරණ පදේ කියලා. ඔය වගේ හැම සංඛ්‍යා රටාවකටම එක එක සාධාරණ පද තියෙනවා. අපි තව එකක් ගමු උදාහරණයකට. ඔයාලා තව විභාග ටික දවසක් නිසා ඉතින් මම වීඩියෝ එක ෂෝට් ඇන්ඩ් ස්වීට් විදියට කරන්න. ඔක්කොම ඉතින් මුලින්ම ඉගෙන ගන්නත් දැන් වෙලා නැහැනේ. තව ටික දවසක් නිසා. හරි බලන්න ළමයි. මම දෙවෙනි උදාහරණ ගන්නවා. මෙන්න මේ සංඛ්‍යාට 1 3 5 4. මම චිත්‍රණකුත් දැම්ම අපරිමිතයි කියලා පෙන්නන්න. හරි. දැන් මේක කොහොමද ළමයි හැදිලා තියෙන්නේ අපි අර වගේ ලියාගමු පල්ලෙහාට. පළවෙනි පදේ 1, දෙවෙනි පදේ 3, තුන්වෙනි පදේ 5, හතරවෙනි පදේ 7, පස්වෙනි පදේ මොකක්ද වෙන්නේ? පස්වෙනි පදේ 9. හරි. ඔයාලට ඒක තේරෙනව නේද? 1ට 2ක් එකතු වෙලා 3යි, 3ට 2ක් එකතු වෙලා 5යි, 5ට 2ක් එකතු වෙලා 7. එහෙනම් 4 2ක් එකතු වෙනවා කීයද? 9. හරි. මේ එක කියන්නේ කොහොමද හැදිලා තියෙන්නේ ළමයි? නිකන් කල්පනා කරලා බලන්න. අර කලින් එක වගේ කොහොමද නේ? කලින් එක කරේ 2 වැඩි කිරීම 1, 2 වැඩි කිරීම 2, 2 වැඩි කිරීම 3 නේ? පේනවනේ? හැමතිස්සෙම 2 කියන එක තමයි අර එක එක ඉලක්කම් වලින් වැඩි වෙලා තියෙන්නේ. ඒ වගේ අපි මෙතනත් හදා ගන්න ඕනේ. කොහොමද අද? බලන්නකෝ. අපි මේක ලියලා මෙහෙමයි 2 වැඩි කිරීම 1 අඩු කිරීම 1. දෙවරක් 1 2යි දෙකෙන් එකක් අඩු කරාම 1යි. ඊළඟ එක මොකද ලියන්න පුළුවන් එහෙනම්? ඊළඟ එක 2 වැඩි කිරීම 2 අඩු කිරීම 1. දෙවරක් 2 4යි. 4 එකක් අඩු කරාම 3යි. ඊළඟ එක 2 වැඩි කිරීම 3 අඩු කිරීම 1. දෙවරක් 3 6යි. 6 එකක් අඩු කරාම 5යි. හතරවෙනි පදේ බලන්න 2 වැඩි කිරීම 4 අඩු කිරීම 1. දෙවරක් 4 8යි 8 එකක් අඩු කරාම 7යි. පස්වෙනි දෙවරක් 2 වැඩි කිරීම 5 අඩු කිරීම 1. කීයද? දෙවරක් 5 10යි 10 එකක් අඩු කරාම 9යි. 2 වැඩි කිරීම 5 10යි 10 එකක් අඩු කරාම 9යි. 2 වැඩි කිරීම 4 8යි 8න් එකක් අඩු කරාම 7යි. 2 වැඩි කිරීම 3 6යි 6න් එකක් අඩු කරාම 5යි. 2 වැඩි කිරීම 2 4යි 4න් එකක් අඩු කරාම 3යි. 2 වැඩි කිරීම 1 2යි
ඒක එකක් අඩු කරාම 1යි. මේ වෙලේ තියෙන මේ සංඛ්‍යා රටාව නේද ළමයි? 1 3 5 7 9. අන්න දැන් අපිට පොදු පදේ හොයාගන්න පුළුවන්. ඔයාලට පේනවාද? පළවෙනි පදේ නම් 2 වැඩි කරා 1ෙන් අඩු කරා 1යි. දෙවෙනි පදේ නම් 2 වැඩි කරා 2ෙන් අඩු කරා 1යි. තුන්වෙනි පදේ නම් 2 වැඩි කරා 3ෙන් අඩු කරා 1යි. පේනවනේ මෙන්න මේක නේද ළමයි වෙනස් වෙලා තියෙන්නේ. 1 2 3 4 5. ඔයාලට ඕනේ පස්වෙනි පදේ නම් ඔයා 2 වැඩි කරනවා 5ෙන් අඩු කරනවා 1යි. ඔයාලට ඕන 6 වෙනි පදේ නම් මොකද්ද කරන්නේ? ඔයා 2 වැඩි කරනවා 6ෙන් අඩු කරනවා 1යි. ඊය 2 වරක් 6 12යි 12 එකක් අඩු කරාම 11යි. පේනව නේද? අපිට මෙතනින් හදාගන්න පුළුවන් නේද කලින් වගේ එකක්. මොකද්ද? මේ 1 2 3 4 5 6 කියන එක නේද මෙතන වෙනස් වෙලා තියෙන්නේ. අනිත් ඒවා එහෙම තියෙනවා නේ. දෙක ඉලක්කම එක එහෙමම තියෙනවා. එක ඉලක්කම එහෙමම තියෙනවා. එහෙනම් අපිට පුළුවන් මේ 1 2 3 4 5 6 කියන තැනට n කියන එක දාගන්න. 2 වැඩි කිරීම n. අඩු කිරීම 1. දැන් අපිට මේක සරල කරලා ලියුවොත් 2n අඩු කිරීම 1. ඔන්න ඔක තමයි මේකේ පොදු පදය. නැත්තම් සාධාරණ පදය. 2n අඩු කිරීම 1. ඔයාලට පුළුවන් n තියෙන තැනට 1 දාලා පළවෙනි පදේ හොයාගන්න. බලමු. 2 වැඩි කිරීම මෙන්න n වලට 1 දැම්ම අඩු කිරීම 1යි. කීයද? දෙවරක් 1 2යි. දෙක එකක් අඩු කරාම 1යි. හරි නේද? අපිට ඒක ඇහිලා උත්තරය ඇහිලා. ඔයාලට ඕනේ දැන් තුන්වෙනි පදේ හොයාගන්න. n කියන්නේ n වලට එන්න 3 දාන්න ඕනේ. 2 වැඩි කිරීම 3 අඩු කිරීම 1. දෙවරක් 3 6යි 6 එකක් 5යි. තුන්වෙනි පදේ හැලෙන්නේ 5යි. හරි නේද ළමයි? තුන්වෙනි පදේ 5 තමයි සංඛ්‍යා රටාව දෙන්නේ. එහෙනම් මේකේ පොදු පදේ මොකද්ද? පොදු පදේ 2n අඩු කිරීම 1. ඒක ගන්න පුළුවන් නේද? ඔන්න ඔය තමයි පොදු පදය කියන එක අර්ථ දක්වන්නේ. මොකද්ද පොදු පදය කියන්නේ? පොදු පදය කියන්නේ මොකක් හරි සංඛ්‍යා රටාවක ඕනම පදයක් හොයාගන්න පුළුවන් මෙන්න මේ පොඩි වීජීය ප්‍රකාශනයට නැත්නම් වීජීය පදේ තමයි අපි කියන්නේ පොදු පදේ එහෙම නැත්නම් සාධාරණ පදේ කියලා. ඔයාලගේ ටියුට්ස් 1A ටියුට්ස් 1A කියන එකේ තියෙනවා ගණන් කිහිපයක්. ගණන් 16ක් තියෙනවා. ගණන් 16 දිහා ඒ ගණන් 16 හදන්න පුළුවන්. අපි පන්තියේත් ගණන් ටිකක් හදමු. හරි. දැන් ළමයි ඔයාගොල්ලෝ ගණන් ටිකක් හදලා බලන්න. ගණන් ටික. මේ පොදු පදේ හැදෙන හැටි ගැන පොඩි වගුවක් අර ටියුට් එකේ තියෙනවා. ටියුට් එකෙන් බලන්න පුළුවන්. බලලා තේරුම් ගන්න පුළුවන් කොහොමද මේක හැදෙන්නේ කියලා. උගන්නන ටියුට් එක වෙනම තියෙනවා. ප්‍රශ්න තියෙන ටියුට්ස් ටික වෙනම තියෙනවා. හරි. ගන්න බලන්න ළමයි ටියුට් 1 එක. ඔයගොල්ලෝ මේව අරගෙන print out කරන් මේ උගන්නන විදිය මේ වීඩියෝ එක බලලා ළඟ තියාගන්න. ළඟ තියාගෙන මාත් එක්කම මේව කරන්න. බලන්න පළවෙනි ටියුට් 1 එක. මාතෘකාත්මක දාමුකෝ. ඒවලම සංඛ්‍යා රට අපි පොඩි කාලේ ඉගෙන ගන්න ටික ඔච්චරයි. හරි. ටියුට් 1 එක. පළවෙනි ගමන අපි බලන්න අපි මොකද පළවෙනි ගමන දෙන්න තියෙන්නේ. 6 12 18 24 ඊට පස්සේ හිස්තැන් දෙකක් මෙම සංඛ්‍යා රටාවේ ඊළඟ පද දෙක හිස්තැන මත ලියන්න. 6 12 18 24 හිස්තැන් දෙකක් තියෙනවා. ඊළඟ සංඛ්‍යා රටාව ලියන්නලු. සංඛ්‍යා රටාව ඊළඟ පද දෙක ලියන්නලු. මොකද්ද ළමයි සංඛ්‍යා රටාව? පේනවද? මොකද්ද මේ සංඛ්‍යා රටාව? මොකද්ද මේකේ තියෙන රීතිය? මොකද්ද සංඛ්‍යා රටාව? ඔයාලට පේනවා මේ 6 ගුණාකාරය. එහෙම නැත්නම් 6 වරක් චක්‍රය කියලා පේනවනේ. 6 වරක් 1 6යි. 6 වරක් 2 12යි. 6 වරක් 3 18යි. 6 වරක් 4 24යි. මොකද වෙලා දෙන්නේ? 6 6 එකතු වෙවි ගිහිල්ලා. 6ට 6ක් එකතු වුණාම 12යි. අපි මේ අර විදිහටම ගමු. 6 වරක් 2 12යි. 6 වරක් 3 18යි. නැත්තම් මේ 6 6 එකතු වෙවි ගිහිල්ලා. 6ට 6ක් එකතු වෙලා 12යි. 12ට 6ක් එකතු වෙලා 18යි. 18ට 6ක් එකතු වෙලා 24යි. ආයෙ නම් මොකක්ද දෙන්නේ? 27ට 6ක් එකතු වෙනවා. කීයද? 27ට 6ක් එකතු වුණාම 30යි.
එහෙනම් 30ට ආයි 6ක් එකතු වෙනවා. එකම රීතියනේ. මොකද්ද 6ක් 6ක් එකතු වෙන එක. 6 6 එකතු වෙන එක. 30ට 6 එකතු වුණාම කීයද? 30ට 6 එකතු වුණාම 36. අපි ඊළඟ පදෙට ලියමු බලන්න. ඒක අහලා නැහැ පේපරේ. ටියුට් එකේ අහලා නැහැ. අර අපි කියමු. 6ක් එකතු වෙනවා. කීයද? 36ට. 36ට 6ක් එකතු වුණාම කීයද? 42යි. ඔය වගේ වාට පුළුවන් මේ සංඛ්‍යා රටාවේ ඔක්කොම ටික උනත් හොයාගන්න. පද ඔක්කොම ටික හොයාගන්නත් පුළුවන්. හරි. ඔය පළවෙනි ගාන ළමයි. දෙවෙනි ගාන මොකද්ද බලන්න. දෙවෙනි ගාන මොකක්ද තියෙන්නේ? ඔන්න දීලා තියෙනවා 1 3 5 7. ඔන්න සංඛ්‍යා රටාවේ සාධාරණ පද යටින් ඉරක් අඳින්න. මොකද්ද තමයි ඔය සාධාරණ පද අපි කලින් කතා කරේ. මේක නම් දැන් මතක තියෙනවා. මොකද්ද මේකේ සාධාරණ පද? 2n අඩු කිරීම 1. එහෙනම් ඔන්න ඔය ඒක යටින් ඉරක් ඇඳලා හරි. ඔව් ඉතින් තුන්වෙනි උත්තරය තමයි තියෙන්නේ 2n අඩු කිරීම 1. එහෙනම් ඒක යටින් ඉරක් ඇඳලා මේකේ සාධාරණ පදේ අපිට හම්බ වෙනවා. ඒතර ළමයි බලන්න ඒකේ තව උත්තර තුනක් තියෙනව නේද? ඒ එක එක උත්තරවල තියෙන මොනවද? එක එක උත්තරවල තියෙන්නේ එක එක සංඛ්‍යා රටාවල සාධාරණ පද. ඒතර එක එක සංඛ්‍යා රටාවල ළමයි එක જાති සාධාරණ පද තමයි තියෙන්නේ. හොඳයි. ඒක මතක තියාගන්න. ඔය එක පළවෙනි එකයි දෙවෙනි ගාන. මේ මුල් ටික කරලා ලේසි. තුන්වෙනි ගාන බලන්න. දෙවෙනි ගාන තව කොටසක් තියෙනවනේ. ඒක අමතක වුණා. අපි අර දෙවෙනි ගානේ උත්තරේ ලියන්න 2n අඩු කිරීම එක සාධාරණ පදේ කියලා. හරි. මොකක්ද ඒ කියන්නේ? ඉහත සංඛ්‍යා රටාවේ 45 වන්නේ කීවෙනි පදයේද? 45 වෙනි කීවෙනි පදයේද කියලා තමයි ළමයි අහන්නේ. එන්න 45 වෙනි පදයට අගය තමයි අහන්නේ. නේද? නෑ ළමයි. ඒක අහන්නේ 45 වෙන්නේ කීවෙනි එකද කියලා. ඔන්න එකලම ගණන් පැටලෙනවා හරියට ගාන තේරුම් ගන්න ඕනේ. බලන්න. දැන් මේකේ පස්සේ 5 වෙන්නේ කීවෙනි පදයේද? 5 කියලා ඇවිල්ලා තියෙන්නේ. 5 කියලා ඇවිල්ලා තියෙන්නේ 1 2 3 තුන්වෙනි පදේ. වෙනව නේද? මේ පළවෙනි පදේ. දෙවෙනි පදේ. තුන්වෙනි පදේ. 9 කියලා ඇවිල්ලා තියෙන කීවෙනි පදේ? 1 2 3 4 5. පස්වෙනි පදේ නේද? අන්න ඒ වගේ මෙහෙම ගිහිල්ලා 45 කියලා එන්නේ කීවෙනි පදේද කියලා තමයි අහන්නේ. කොහොමද අපි ඒක හොයාගන්නේ? අපි එහෙම ඉගෙන ගත්තේ නැහැ නේ. කොහොමද ඒක කරන්නේ එහෙනම්? අපිට ඒක කරදන්නේ මෙහෙම. අංගවන සාධාරණ පදයෙන් අපිට පුළුවන් සංඛ්‍යා රටාවේ තියෙන ඕනම පදයක් හොයාගන්න. සාධාරණ පදේ අපි දන්නේ එච්චරයිනේ. අපි ඉගෙන ගත්ත තාම මේ ටික විතරයි. කොහොමද එතකොට? 2n අඩු කිරීම 1. ඕකනේ සාධාරණ පදේ. මෙන්න මේ සාධාරණ පදේ පාවිච්චි කරලා අපිට 45 ගෙන් හොයාගන්නත් පුළුවන් නේද? කොහොමද? 2n අඩු කිරීම 1. n වලට මොකක් හරි අගයක් දැම්මට පස්සේ n ඕනේ කීයද? 45යි කියලා නේද? එයි. ඒක තේරුම් නැද්ද? බලන්න හොඳට. දැන් මේකේ තියෙනවා සංඛ්‍යා රටාව 1 3 5 7 9 කියලා කොහොම දිගට දිගට යනවා. ඒකේ දැන් එකල තැනක එනවා 45යි කියලා. අපි දන්නේ ඔය පදේ කීවෙනි එකද කියලා. අපිට මෙහෙම ගණන් කර කර ඉන්න බෑනේ. මෙතන පද මේක 100 වුණොත් එහෙනම් අපි 100ක් ගණන් කරන්න එපා. ඒ නිසා අපි මොකද කරන්නේ? අපි කරන්නේ අපි දන්නේ මෙන්න මෙච්චරයි. 2n අඩු කිරීම එක කියන එක සාධාරණ පදේ කියලා විතරයි අපි දන්නේ. එතකොට මොකද්ද අපි කරන්නේ? අපි කරන්නේ මේ n වලට මොකක් හරි අගයක් දාලා අපිට පුළුවන් 45 ගෙන් හොයාගන්න. ඒත් අපි දන්නේ නැහැ මොකක්ද අගය කියලා. ඒ නිසා මොකද ලියන්නේ? 2n අඩු කිරීම 1 සමානයි 45 කියලා ලියනවා. ලියලා අපි මෙතනින් n උත්ත කරනවා. අපි ඒ කියන්නේ n විතරක් තනි කරගන්නවා. 2n අඩු කිරීම 1 සමානයි 45යි. මෙතන දැන් අපි මුලින්ම අඩු කිරීම 1 අයින් කරනවා. මොකද්ද කරන්නේ? එකක් එකතු කරනවා එතන. නෑ ඊළඟට 45ට එකක් එකතු කරනවා. මේකට මේක කැපිලා යනවා. එහෙනම් දැන් එනවා 2n සමානයි 46යි කියලා. දැන් මොකද කරන්නේ? දැන් අපි මේ 2 ඉලක්කම අයින් කරන්න මොකද්ද කරන්නේ? දෙකෙන් බෙදනවා. මේ පැත්ත දෙකෙන් බෙදෙන නිසා මේ පැත්ත දෙකෙන් බෙදෙනවා. n වල උත්තරේ කීයද එන්නේ? 46 බෙදෙන 2. 46 දෙකෙන් බෙදුනම කීයද? 23. එහෙනම් 45 නේ කීවෙනි පදයටද? 45 එන්නේ 23 වෙනි පදයට. ඒ කියන්නේ 2n ඍණ 1 කියන එකට ඍණ 1 කියන සාධාරණ පදයට n වලට 23 දැම්මොත් අපිට කීයද හම්බෙන්නේ? අපිට හම්බ වෙනවා 45. බලන්න. දෙවරක් 23 කියන්නේ 46යි. 46 එකක් කියහම කීයද? 45. හරි නේද ළමයි? n වලට 23 දැම්මට පස්සේ අපිට හම්බුණා ගානට 23 වෙනි පදේ කීයද? 45යි කියලා. එහෙනම් 45 කියන්නේ කීවෙනි පදේද? 23 වෙනි පදේ. ඔන්න ඔය වගේ ගාන අනිත් පැත්තට අහන්නත් පුළුවන්. හැම තිස්සෙම
සාධාරණ පදේ මේකයි කියලා ඔයාට කියන්නේ 10 වෙනි පදයෙන් මොකක් හරි පදයක් වань. පදේ මේකයි කියලා ඔයාට කියනවා ඒක කීවෙනි පදේද කියලා හොයන්න කියලා. ඔයාගේ ඒවත් මේ තියෙන සංඛ්‍යා රටාවල මුල්ම ටික. ඔයාලා සංඛ්‍යා රටාව කියලා එකක් දන්නේ නැහැනේ. කොහොමද තියෙන්නේ ගුණෝත්තර ශ්‍රේණි. නැත්නම් සමාන්තර ශ්‍රේණි. සමාන්තර ශ්‍රේණි ගුණෝත්තර ශ්‍රේණි කියන්නේ සංඛ්‍යා රටාවක්. මම ඒක ඉස්සරහට කියලා දෙන්නම්. හරි. බලමු ඊළඟ ගාන. අපි මේ ක්‍රමයේ ගණන් ඔක්කොම හදන්න අපිට වෙලා මදිනේ. ඒ නිසා ඔයගොල්ලෝ ඉතුරු ගණන් ටික හදන්න. අපි බලමු තුන්වෙනි ගාන. තුන්වෙනි ගාන බලන්න මොකද්ද කියලා තියෙන්නේ. කියලා තියෙනවා පොදු පදය n වාරයක් n ධන 1 බෙදීම 2. n වාරයක් n ධන 1 බෙදීම 2. මෙන්න මේක පොදු පදේ. මොකක් හරි සංඛ්‍යා රටාවක්. අපි දන්නේ සංඛ්‍යා රටාව මොකද්ද කියලා. ඒකේ දෙවෙනි පදේ ලියන්නලු. දෙවෙනි පදේ. මොකක්ද වෙන්නේ? කොහොමද දෙවෙනි පදේ ලියන්නේ? අපි n වල දානවා 2. අපිට ඕනේ දෙවෙනි පදේනේ. n වලට අපි 2 දානවා. 2. 2 ධන 1 බෙදීම 2. 2 වරහන් ඇතුලේ 2යි 1යි එකතු වුණාම කීයද? 3යි. බෙදීම 2යි. මේ දෙකට මේ දෙක කපලා දාන්න පුළුවන්. උත්තරේ කීයද? උත්තරේ 3යි. එහෙනම් දෙවෙනි පදේ මොකක්ද දෙන්නේ? 3. පැත්තෙන් ලියාගමු මේ 3. පළවෙනි පදේ මොකක්ද ළමයි නැත්තේ? n වලට 1 දාලා බලමු. 1 1 ධන 1 බෙදීම 2. වරහන් ඇතුලේ කීයක් තියෙන්නේ? 2යි. බෙදීම 2යි. වරහන් ඇතුලේ 1 ධන 1 2යි. මේ දෙකට මේ දෙක කැපෙනව නේද? හරි. ඒක ඊයේද එතකොට? 1යි. දැන් පළවෙනි පදේ මොකද්ද? 1. ඊළඟ පදේ 3. ඊළඟ පදේ මොකක්ද වෙන්නේ? 5 වෙන්න පුළුවන්. 1 3 5 7 සංඛ්‍යා රටාව වෙන්න පුළුවන්. බලමු. ඊළඟ පදේ එහෙනම් ඊළඟ පදේ එහෙනම් n සමානයි 3. n සමානයි 3 දාගමු අපි n වලට. එතන එන්නේ 2 ළමයි මට වැරදුන පොඩ්ඩක්. හරි. එතන 2 නේ ආවේ. වරහන් ඇතුලේ 3 ධන 1 කියලා 4යි. 8 2කින් මෙන්න. බලන්න ළමයි. 4ට 2 කියව කීයද? 2යි. දැන් කීයද? 3 වැඩි කිරීම 2. හරි. තුන්වෙනි පදයට එන්න ඕනේ නම් මොකද්ද? 6. මේ මොකද්ද කියලා වලද යන්නේ? 1 3 5 7 නෙවෙයි නේද? මේ වෙන එකක් ආවේ. වල්ලාම පේනවද නේ? ඔන්න 1යි ගියාම එක ඩොට් එකක් අදිනවා. 3යි ගියාම ඩොට් 3ක් අදින මෙන්න මේ විදිහට. 6යි ගියාම මා අදින ඩොට් මෙහෙම. මේ මොකද්ද ළමයි මේ? වෙනවා මේ ත්‍රිකෝණ සංඛ්‍යා කියලා. ඊළඟ එක මොකක්ද දෙන්න ඕනේ? ත්‍රිකෝණ සංඛ්‍යාව 6 ඊළඟට එන්න ඕනේ 10 තමයි ඊළඟට එන්න ඕනේ. එහෙනම් n වලට මොකද්ද? n වලට 4 දැම්මට පස්සේ ඔයාට 10 එන්න ඕනේ උත්තරේ. මේ මොකද්ද එහෙනම්? මේ ත්‍රිකෝණ සංඛ්‍යාවල පොදු පදේ තමයි මේ දීලා තියෙන්නේ. ත්‍රිකෝණ සංඛ්‍යා රටාවයි. පේනවද? මොකද්ද කියලා තියෙන ප්‍රශ්නේ? එම පොදු පදේ ආයතන සංඛ්‍යා වර්ගය. මොකද්ද මේ ආයතන සංඛ්‍යා වර්ගය? මේ සංඛ්‍යා වර්ගය මොකද්ද? මේ දා මං යන්නේ. මොනවාද? ත්‍රිකෝණ සංඛ්‍යා. මේ ත්‍රිකෝණ සංඛ්‍යා රටාව තමයි මේ තියෙන්නේ. පැහැදිලිද? හරි. මේකම දැන් ගණන් තියෙනවා 16ක් අපි 16ම ඉතින් කරන්න ටයිම් මදිනේ. ඒ නිසා අපි කරමු තව එක ගානක්. කීයද කරන්නේ අපි? කරමුද බලන්න 15. 15 වෙනි ගාන බලන්න.
බලන්න ළමයි 15 වෙනි ගාන. ගන්න සංඛ්‍යා රටාව දෙන්න 5 11 ඊට කීයද 17 17 23 29. ඔන්න ඔය සංඛ්‍යා රටාව මොකද්ද කියන්නේ? පොදු පදේ හොයන්න ඕනේ. පොදු පදේ. බලමු මේ සංඛ්‍යා රටාව කොහොමද ඇදලා තියෙන්නේ කියලා. 5ට 6ක් එකතු වෙලා 11 ඇදලා තියෙනවා. 11ට 6ක් එකතු වෙලා පොදු පදේ හැදලා තියෙනවා. ඊය 17යි. 14 6ක් එකතු වෙලා 23 හැදලා තියෙනවා. 23 6ක් එකතු වෙලා 29 හැදලා තියෙනවා. මොකක්ද වෙලා තියෙන්නේ? මේකේ 6 6 එකතු වෙලා තමයි ගිහිල්ලා තියෙන්නේ. 6 6 එකතු වෙලා තමයි මේ සංඛ්‍යා රටාව හැදලා තියෙන්නේ. 5 11 17 23 29. මේ කොහොමද මේක දැන් හැදලා තියෙන්නේ? අපි පල්ලෙහාට ලියාගමු 5 11 17 23 29. හරි බලමු කොහොමද ඇදලා තියෙන්නේ. බලමු අපි පොඩ්ඩක් කල්පනා කරලා. තේරෙනවද? 6 6 එකතු වෙන්නේ නැහැ. එහෙනම් 6ෙන් තමයි අපි පටන් ගන්න. මේක පහ කොහොමද ඇදලා තියෙන්නේ? 6 වරක් 1 අඩු කිරීම 1. 6 වරක් 1 6යි 6 එකක් අඩු කරනවා කියන්නේ 5යි. 11 ඇදලා තියෙන්නේ. 6 වරක් 2 අඩු කිරීම 1. 6 වරක් 2 12යි 12 එකක් අඩු කරාම 11යි. 17 6 වරක් 3 අඩු කිරීම 1. 6 වරක් 3 18යි 18 එකක් අඩු කරාම 17යි. 27 23 6 වරක් 4 අඩු කිරීම 1. 6 වරක් 4 කීයද? 24. 24 එකක් අඩු කරාම 23යි. ඊළඟ මොකද්ද? 29. 6 වරක් 5 අඩු කිරීම 1. 6 වරක් 5 30යි. 30 එකක් අඩු කරාම කීයද? 30 එකක් අඩු කරාම 29. හරි නේද? එහෙනම් මේ සංඛ්‍යා රටාව එවිලා තියෙන විදිය. මෙතන මොකද්ද වෙනස් වෙන්නේ? 1 2 3 4 5 කියන එක විතරයි නේ වෙනස් වෙන්නේ. එහෙනම් අපිට පුළුවන් එතනට මොකද්ද? n දාගන්න. 6 වැඩි කිරීම n අඩු කිරීම 1. එහෙනම් මේ පොදු පදේ මොකද්ද? 6යි n අඩු කිරීම 1. 6යි n අඩු කිරීම 1 තමයි ඔගේ පොදු පදේ. දැන් පුළුවන් වාට n තියෙන තැනට කැමති එකක් දාලා කැමති ලක්ෂණයක් දාලා වාට ඒ දාන මේකට අදාළව පදේ හොයාගන්න. n වලට අපි n වලට 2 දැම්මම මොකද්ද වෙන්නේ? n වලට 2 දැම්මොත් 6 වරක් 2 12යි 12න් එක 11යි. එහෙනම් අපිට දෙවෙනි පදේ මොකද්ද කියලා එන්නේ? 11යි කියලා. හරි නේද? එතකොට ඔය වගේ තව ගණන් තියෙනවා මේකේ. ගණන් ටික බලලා හදන්න. මේ ළමයි කෙලින්ම සංඛ්‍යා රටාව වලින්ම අහපු ගණන් මේ තියෙන්නේ. මේ තියෙන කෙලින්ම සංඛ්‍යා රටාව මේකයි කියලා පොදු පදේ නැත්තම් මේකයි කියලා එක්ක සංඛ්‍යා රටාව හොයන්න දෙනවා නැත්තම් පොදු පදේ හොයන්න දෙනවා නැත්තම් මොකක් හරි පදයක් අගේ හොයන්න දෙනවා. ඕක ළමයි කෙලින්ම උනත් මේ කෙලින්ම අමුයෙන් එන ගණන්. අපි කියන්නේ අමු කියලා. අපි සින්දුත් තියෙන අමු සින්දු කියලා. අමු සින්දු කියන්නේ අමු සින්දු කියලා කියන්නේ ඒවා අදහස නැත්තම් ඒවා තේරුම කෙලින්ම අපි කෙලින්ම සින්දු අහනකොටම අපිට තේරෙනවා. එහෙනම් වචන වල කෙලින්ම තියෙනවා. දැන් ওই පරණ සින්දු වල නැත්තම් ඔය හොඳ තියෙන්නේ පරණ ශාස්ත්‍රීය ගීත ඒවේ අදහස අපි සින්දු හොඳට කියවලා හිතලා බලලා තමයි තේරුම් ගන්න ඕනේ. ඒ වගේ නේ අර කෙලින්ම අපි සින්දුව ඇහෙනකොටම අපිට දැනනවා මේ තියෙන්නේ මේකේ තේරුම කියලා. ඒතර ඒ වගේ අපි කියන අමු සින්දු කියලා. ඒ වගේම මොකද්ද? දැන් මෙච්චරලා මේ හැදුවේ කෙලින්ම අමු ගණන්. අපිට ගානේ මොකද්ද තීරිය මොකද්ද කියලා දුන්නා. ඊට පස්සේ ගාන කෙලින්ම ඇහුවා. ඒවට අපි කියන අමුවෙන්ම අහන ගණන්. දැන් ඔය ටියුට් 1B එක තියෙනවා. ටියුට් 1B එකේ බලන්න ඒකේ තියෙන සාමාන්‍යයෙන් ප්‍රැක්ටිකල් ගණන්. ඔය තුන්වෙනි ගාන ඒ වගේ ටියුට් 1B එක. ටියුට් 1B එකත් ඔයගොල්ලන් ටෙලිග්‍රෑම් ගෲප් එකෙන් ගන්න පුළුවන්. ටෙලිග්‍රෑම් ගෲප් එකේ මේ ඔක්කොම ටික දාලා තියෙන්නේ. ඒ නිසා ගෲප් එකට ජොයින් වෙලා මේ ටික ගන්න. හරිද ළමයි? ටියුට් 1B එක බලන්නකො. 1B එකේ තියෙන හොඳ ගණන් ටික.
කෙලින්ම ප්‍රැක්ටිකල්. නැත්නම් ප්‍රායෝගික ගණන් තමයි මේකේ තියෙන්නේ. අපි නිකන් හදලා බලමු ටියුට් 1B කෙනුත් ගානක් දෙකක්. ටියුට් 1B. 1B මොකද? තුන්වෙනි ගාන හදමු බලන්න. තුන්වෙනි ගාන. මොකද්ද කියන්නේ? ඒකේ තියෙනවා පහත දක්වා ඇත්තේ ගණිතාගාරයේදී සුමුදු විසින් කුඩා සමපාද ත්‍රිකෝණ භාවිතයෙන් අඳින ලද රටාවක්. හරි? ගණිතාගාරයේදී අකුරු නම් මාරු කරගන්න එපා. අදහස් සම්පූර්ණ වෙනස් වෙනවා. හරි. මෙහිත කුඩා සමපාද ත්‍රිකෝණ ගණනට අදාළ වන සංඛ්‍යා රටාවේ මුල් පද 4 ලියා දක්වන්න. මුල් පද 4. හරි. බලන්න ඔය ත්‍රිකෝණ වලින් මොකද්ද කරලා තියෙන්නේ? ත්‍රිකෝණ මෙන්න මෙහෙම ඇදලා නේද? ත්‍රිකෝණ පාවිච්චි කරලා ඒ සුමුදු කෙනෙක් නා ඇදලා තියෙන මෙන්න මේවා සම්පාද ත්‍රිකෝණ ළමයි. මට හරියට අඳින්න අමාරුයි බෝඩ් එකේ. ඔන්න වගේ ඇදලා තියෙනවා. ත්‍රිකෝණ පාවිච්චි කරලා තමයි මේ රටාව හදලා තියෙන්නේ. මුල් පද 4 ලියන්න. බලන්න. පළවෙනිම මෙන්න මේ රූපේ තියෙන්නේ. ඔය සඩස්රයක් වගේ වෙලා තියෙන්නේ. ඒකේ ත්‍රිකෝණ කීයක් තියෙනවද? සම්පාද ත්‍රිකෝණ. 1 2 3යි 4යි 5යි 6යි. ත්‍රිකෝණ තියෙනවා 6ක්. පළවෙනි එකේ 6යි. දෙවෙනි එකේ කීයක් තියෙනවද? දෙවෙනි එකේ මම දැන් අඳින්න අමාරුයි. මම නිකන් ගණන් කරන්නම්කෝ. 1යි 2යි 3යි 4යි 5යි. කීයක් තියෙනවද? 10ක් තියෙනවා. තුන්වෙනි එක කීයක් තියෙනවද? තුන්වෙනි එක තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. ඒ වගේ දෙගුණයක් තියෙනවා. අපේ දෙගුණ කිය 14යි. හරි. ඔන්න දැන් පද 3ක් ආව ළමයි. දැන් මේ ප්‍රශ්නේ මොකක්ද කියලා තියෙන්නේ? ප්‍රශ්නේ කියලා තියෙන්නේ පද 4ක් ලියන්න කියලා. පද 4ක් ලියන්න. අපි 3ෙන් ලිව්වේ. බලමු 4 වෙනි එක. මොකද්ද මේ සංඛ්‍යා රටාව? බලන්න මොකද්ද මේකේ තියෙන රීතිය කියලා. 6ක් එකතුයි 6ෙන් පටන් අරන් 6ක් වැරදුනා. 6ෙන් පටන් අරන් 4ක් එකතු වෙවි ගියේ. 6ට 4ක් එකතු වුණා 10යි 10ට 4ක් එකතු වුණාම 14යි. එහෙනම් මොකද්ද වෙන්නේ? 14ට 6ක් මේ 14ට 4ක් එකතු වෙනවා. කීයද? ඊළඟ ගෙන්න ඕනේ 18යි. එහෙම නේද? 6 10 14 18. බලන්න 3 5 7 ඔව්. ඊළඟ ගෙන්න ඕනේ 18යි. හරි නේද? ඒක තමයි සංඛ්‍යා රටාව. පළවෙනි පදේ 6 2 10 3 14 හතරවෙනි එක 18. ඔය සංඛ්‍යා රටාව මොකද්ද? සම්පාද ත්‍රිකෝණ පාවිච්චි කරලා ඇඳලා තියෙන ඔය රටාවේ තියෙන සමපාද ත්‍රිකෝණ ගන්න. දැන් කියනවා පොදු පදේ සඳහා ප්‍රකාශනයක් ගන්නවලු. සංඛ්‍යා රටාව මෙහෙම ලියාගමු. 6 10 14 18. සංඛ්‍යා රටාව. කොහොමද මේක හැදිලා ඇත්තේ? බලමු. කලින් එකත් අපි එකක් හැදුවා පොදු පදයක්. මේක කොහොමද හැදලා තියෙන්නේ? කොහොමද හැදලා ඇත්තේ? බලන්න. මේ මොකක්ද වෙලා තියෙන්නේ? 4 4 එකතු වෙවි ගිහිල්ලා. මම මේක 4ෙන් පටන් ගමු බලන්න. 4 එකක් විදිහට හදමු බලන්න. 4 තියෙන පොදු පදයක් විදිහට. මෙහෙම පුළුවන් මේක. 6 ඇතුළේ තියෙන කොහොමද? 4ට 1 4යි 4ට 2ක් එකතු වෙලා 6 හැදෙනවා. ඊට පස්සේ 4 වැඩි කිරීම. 2 ඒකට 2ක් එකතු කරාම 10 හැදෙනවා. හරි නේද? 4ට 2 8යි 8ට 2 8යි 2යි කීයද? එකතු කරාම 10යි. 14 ඇතුළේ තියෙන කොහොමද? එහෙනම් 4ට 3 එකතු කිරීම 2. 4ට 3 12යි 12යි 2යි 14යි. 18 4ට 4 එකතු කිරීම 2 කීයද? 4ට 4 16යි 16යි 2යි 18යි. අපේනව නේද? දැන් 4 ඒක එහෙමම තියෙනවා. මෙතන එකතු කිරීම දෙකත් එහෙමම තියෙනවා. වෙනස්ලා දින මොකද්ද? මේ 1 2 3 4. පළවෙනි පදේ හොයන්න නම් එතනට 1 දැම්මා. දෙවෙනි පදේ හොයන්න නම් එතන 2 දැම්මා. තුන්වෙනි පදේ හොයන්න නම් එතන 3 දැම්මා. සංඛ්‍යාට හතරවෙනි පදේ හොයන්න ඕන නම් එතනට 4 දැම්මා. දැන් පේනව නේද? මොකද්ද මේක පොදු පදේ කියලා? මොකද්ද? 4 වැඩි කිරීම n එකතු කිරීම 2.
අපිට ලියත හැකි 4n එකතු කිරීම 2. ඔන්න ඔක තමයි මේකේ පොදු පදය. මේ 1 2 3 4 කියන ඒවා වෙනුවට n දාලා අපිට පුළුවන් 4n එකතු කිරීම 2 කියලා ලියන්න. ඊළඟ තුන්වෙනි ප්‍රශ්නේ බලන්න එන. එම පොදු පදයේ ඇසුරින් 7 වෙනි පදය හොයන්න. අන්න 7 වෙනි පදේ කීයද කියලා අහනවා. මොකද්ද පොදු පදේ 4n එකතු කිරීම 2. එහෙනම් දැන් n කියන්නේ මොකද්ද? n කියන්නේ 7 වෙනි පදේ කියන්නේ. එහෙනම් n වල දානවා අපි 7. 4 වැඩි කිරීම 7 එකතු කිරීම 2. 4 වැඩිම 7 කීයද? 28. 28යි 2යි 30යි. 7 වෙනි පදේ කීයද දැන් එන්නවද? 7 වෙනි පදේ එනවා 30යි. 2යි හරිනේ. 7 වෙනි පදේ එන්න ඕනේ 30යි. කොහොමද ආවේ? n තීන්දන්ට අපි දැම්ම 7. හතරවෙනි කොටස බලන්න එකේ 13 වන අවස්ථාව සඳහා ත්‍රිකෝණ 50ක් ප්‍රමාණවත් යයි සුමුදු පවසයි. එම ප්‍රමාණයට ඔබ එකඟ වේද නොවේද? හේතු සහිතව දක්වන්නලු. 13 වන අවස්ථාව සඳහා ත්‍රිකෝණ 50ක් යනවා. පළවෙනි අවස්ථාවේ ත්‍රිකෝණ කීයක් ගියා? 6යි. දෙවෙනි අවස්ථාවේ ත්‍රිකෝණ 10යි. තුන්වෙනි අවස්ථාවට 14යි. හතරවෙනි අවස්ථාවට ත්‍රිකෝණ කීයද? 18. ඒ වගේ හත්වෙනි අවස්ථාවට ගියා ත්‍රිකෝණ කීයද? 30. දැන් අපි හොයනවා 13 වෙනි අවස්ථාවට කීයක් යනවද කියලා. කොහොමද ඒක හොයන්නේ? n තීන්තන්ට දානවා අපි කීයද? 13. ඔව්. n තීන්තන්ට අපි 13 දානවා. එහෙනම් 4 වැඩි කිරීම 13. අය අපිට ඕනේ දැන් 13 වෙනි පදේ 50යිද කියලා බලන්නනේ. 4 වැඩි කිරීම 13 එකතු කිරීම 2. 4වත් 13 කීයද? 13 4 52. ඒක එකතු කරනවා 2. 54. 13 වෙනි එක වෙනකොට අපිට ත්‍රිකෝණ කීයක් ඕන කරනවද? ත්‍රිකෝණ 54ක් ඕන කරනවා. එද්ද අපිට මොකද්ද ගාණ කියලා තියෙන්නේ? ගානේ යාළුවා කියනවා ත්‍රිකෝණ 50යි ඕන කියලා. 13 වෙනි අවස්ථාව. ඒත් අපිට කීයක් ඕනද ඇත්තටම? 54ක් ඕන. එහෙනම් එයත් එක්ක එකඟ වෙනවද? එයත් එක්ක එකඟ වෙන්නේ නැහැ. හේතුව මොකද්ද? හේතුව 13 වෙනි අවස්ථාව සඳහා ත්‍රිකෝණ 54ක් ඕන. ඒකට මොකද්ද ගන්න? එතකොට මෙන්න මේක ලියලා ලියන්න ඕනේ එකඟ නොවේ කියලා. තේරුණාද? එකඟ නොවේ කියලා ලියලා වැඩක් නැහැ. හේතුවක් අහනවනේ. ඒක තමයි මුල් ලකුණු ටික හම්බෙන්නේ. පස්වෙනි ගාන බලමු. පස්වෙනි ගාන. මොකද්ද පස්වෙනි ගාන? චනුල් පොතක් මිලදී ගැනීමට කැටයකට මුදල් එකතු කරන්නේ මුල් සතියේ රුපියල් 500ක්ද දෙවන සතියේදී රුපියල් 800ක්ද තුන්වන සතියේ රුපියල් 1100ක්ද ආදී වශයෙන්ි. චනුල් කියලා කෙනෙක් ඉන්නවනේ යාළුවෙක් ඉන්නවනේ පළවෙනි සතියේදී ආය එකතු කරනවලු කැටයට කීයද? 500. දෙවන සතියේදී කීයක් එකතු කරනවද? 800. ඊළඟ සතියේ 1000 තුන්වෙනි සතියේ 1100. මේ පළවෙනි සතිය, මේ දෙවෙනි සතිය, මේ තුන්වෙනි සතිය. ඔන්න ඒ පිළිවෙල තමයි එකතු කරන්නේ. දැන් ඔයාලට කියන්න පුළුවන් මේක දැක්ක ගමන් හතරවෙනි සතියේ එන්න ඕනේ කීයද කියලා. එලෙසි සංඛ්‍යා රටාව. ඔහු මුදල් එකතු කරන රටාවේ පොදු පදේ ලියන්න. බලන්න. මොකද්ද මේකේ වෙලා තියෙන්නේ? 500ට 300ක් එකතු කරාම 800. 800ට 300ක් එකතු කරාම 1100. මොකක්ද වෙලාද? හැම සතියකම කලින් තිබ්බට වඩා රුපියල් 300 එයා වැඩිපුර එකතු කරගෙන යනවා. හතරවෙනි සතිය වෙනවනම් මොකක්ද වෙන්නේ? එහෙනම් 1100 තව 300 එකතු වෙලා. ඒ කියන්නේ කීයද? 1100 300 එකතු කරාම කීයද? 1400. අන්න එහෙනම් පළවෙනි සතිය 4 එයා පළවෙනි සතිය 500යි, දෙවෙනි සතිය 800යි, තුන්වෙනි සතිය 1100යි, හතරවෙනි සතිය 1400 ගාන එකතු කරගෙන තියෙනවා. දැන් මේක පොදු පදේ වලින් තමයි අපි යන්නේ. අපි මේක ලියා ගමු 15ට. මෙතන යටින් ලියමුකෝ අපි. අපි හොයාගන්න යන්නේ මොකද්ද මේකේ එයා සල් එකතු කරන ඒ රටාවේ පොදු පදේ මොකද්ද කියලා.
බලමු කොහොමද මේක ඇදලා තියෙන්නේ කියලා. බලන්නකෝ. අපි බලන්නේ මේක මෙහෙම ගන්න. 300 වැඩි කිරීම මෙතන එකතු වෙන 300 අපි ඒක ගන්න නිසා 300 කලින් සංඛ්‍යාවට ලක් කරේ මොකද්ද? මෙතන මේ රීතිය. ඒ රීතියට අදාළව සංඛ්‍යාව ගත්ත මුලින්ම. 300 වැඩි කිරීම 1 බලන්න 300 වරක් එක කීයද 300 ඒක 200ක් එකතු කරාම 500 ඒ වගේ මේ පළවෙනි පදේ 500 වෙලා තියෙනවා එහෙනම් 300 වැඩි කිරීම 2 එකතු කිරීම 200 කීයද 300 වරක් 2 කීයද 600 600 200 800 එහෙනම් තුන්වෙනි පදේ 300 වැඩි කිරීම 3 එකතු කිරීම 200 303 900 900යි 200 එකතු කරාම 1100 හරි 300 වැඩි කිරීම 4 එකතු කිරීම 200 304ක් 1200 1200 200 එකතු කරාම කීයද 1400යි තේරෙනවනේ ළමයි 300 200යි එහෙමම තියෙනවා වෙනස් වෙන්නේ මොකද්ද වෙනස් වෙන්නේ නැහැ මෙන්න මෙතන 1 2 3 4 කියන ටික අපිට විතර පොදු පද ලියන්න පුළුවන් නේද මෙහෙම මම කිව්වා වෙනස් වෙන එකට තමයි n දාන්නේ කියලා 300 වැඩි කිරීම n එකතු කිරීම 200 විතර පොදු පදේ මොකද්ද පොදු පදේ 300යි n එකතු කිරීම 200 මේක තමයි පොදු පදේ අන්න අපි පොදු පදේ හොයාගත්තා. ඒ කියන්නේ චනුල් සල්ලි එකතු කරන රටාව මොකද්ද කියලා අපි හොයාගත්තා. දැන් අහනවා මොකක්ද දෙවෙනි ප්‍රශ්නේ. චනුල් රුපියල් 2900ක් කැටයට දමන්නේ කීවෙනි සතියේද? දැන් මොකද්ද? දැන් කියලා තියෙන්නේ කෙලින්ම සංඛ්‍යා රටාවේ පදේ මොකක්ද? මොකක් හරි අන්ත පදයක් ඇවිල්ලා ඒ පදේ කීයද 2900. අපි දන්නේ මෙන්න මෙතන කීවෙනි සතියේ තමයි අයයි කීවෙනි සතියේද 2900ක් කැටයට දාන්නේ කියලා. අපි දන්නේ. අපි දැන් ඒ හොයන්න යන්නේ මොන සතියේද? එයා කැටයට 2900ක් දාන්නේ කියලා. නැත්නම් කීවෙනි සතියේද කැටයට 2900ක් දාන්නේ කියලා. 2900 කියන්නේ එයා කැටයට දාන රුපියල් ගාණ. ඒක සල්ලි ප්‍රමාණය. දැන් අපි ওই જાති ගාණක් හැදුවා. ඔය වගේ ගාණක් හැදුවා කාලේ. ඔයගොල්ලෝ ඔය ටියුට් එකේ කොහෙන් හරි තැනකින් මේ ඕන ලියා ගන්න පුළුවන්. නැත්නම් මගෙත් එක්කම ගාණ හදාගෙන යන්න පුළුවන්. වීඩියෝ එක පෝස් කරලා ගාන හදලා ආයි බලන්න. පොදු පදේ මොකද්ද? 300යි n එකතු කිරීම 200. හරිනේ ඒක නේද? අපිට ආවේ ඒක. දැන් 2900. අපි දැන් දන්නේ සතිය මොකද්ද කියලා. සතිය n අපි දන්නේ නැහැ දැන් n වල n මොකද්ද කියලා. ඇයි? මෙතන සතිය මොකද්ද කියලා කියලා නැහැ. නැත්නම් පදේ මොකද්ද කියලා අපි දන්නේ නැහැ. හැබැයි පදේ අගය දන්නවා. අගය කියලා 2900. සතිය දන්නේ නැහැ. හැබැයි සතිය එකතු කරන ගාන දන්නවා. නේද? 2900. දැන් මොකද? දැන් මේක n උක්ත කරන් තමයි තියෙන්නේ. මම දැන් 300යි n. මෙතන 200ක් මුලින්ම අයින් කරගන්න මොකද? අඩු කිරීම 200ක් දානවා. ඒ නිසා 2900 නම් 200ක් අඩු කරනවා. මේ 200 කැපිලා යනවා. අපිට එනවා 300යි n සමානයි 2900න් 200ක් ගියාම කීයද? 1700. දැන් එන්න මොකද්ද කරන්නේ 300න් බෙදනවා. දෙපැත්තම 300න් බෙදුවාම මේ පැත්තේ 300 300 කැපිලා ගිහලා n කියලා එනවා. 2700 300 බෙදුවාම කීයද? 24 3 ඒවා 9. එහෙනම් 2900ක් විතර නැහැ කී වෙන සතියේ? 9 වෙන්නේ සතියේදී තමයි යා රුපියල් 2900ක් කැටයට දාන්නේ. තේරුණා? එහෙනම් ඔන්න ඒ ගානක් ඇදුවා. තව මේක ගණන් තියෙනවා කීපයක් ගණන් ඔක්කොම තියෙන ගණන් 9ක් අපි දැන්ට මේ ටික හදමු. ඊටු ටික තනියෙන් හිතලා හදන්න. මොන හරි ගැටලු තියෙනවා නම් chat group එකේ තියෙනවා ඒකෙන් අහන්න. එතකොට උත්තර දෙන්න පුළුවන් මට. ඒ නිසා group දෙකටම add වෙලා ඉන්න.
එහෙනම් ළමයි මම මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. මොකද වීඩියෝ එකේ කාලය ගොඩක් දික් වෙනවනේ. ඒ නිසා මේ වීඩියෝ එක දැන්ට මම මෙතනින් ඉවර කරනවා. සමාන්තර ගුණෝත්තර ශ්‍රේණි ඉතුරු ටික ඔක්කොම අපි තව වීඩියෝස් දෙක තුනකින් කතා කරමු මේ වගේ. සම්පූර්ණ සමාන්තර ගුණෝත්තර ශ්‍රේණි විභාග ප්‍රශ්නත් එක්ක මම මේ වීඩියෝස් සෙට් එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. සමාන්තර ශ්‍රේණියෙන් පස්සේ තව ඉතුරු පාඩම්. ඔයාලට එහෙම ඕන කරන මොකක් හරි පාඩමක් තියෙනවා නම් chat group එකේ නැත්නම් YouTube එක comment section එකට ගමන්නේ මම ඉතින් දාන මේ පාඩම කරගන්න ඕනේ කියලා. මොකද සමාන්තර ශ්‍රේණි ගාන අපිට ලේසියෙන්ම හදාගන්න පුළුවන්. ඔළුව පැටලෙනවා වගේ තිබ්බට ඒ ගාන ඇත්තටම සෑහෙන ලේසි. සමාන්තර ශ්‍රේණි ගුණෝත්තර ශ්‍රේණි. ඔය දෙක එකක් නෙන්නේ. හරි. ඒතකොට ඒක පටන් ගන්න තැන තමයි ඔය සංඛ්‍යා රටා කියලා කියන්නේ. ඔය සමාන්තර ගුණෝත්තර ශ්‍රේණි කියන්නේ දෙකම ඇවිල්ලා සංඛ්‍යා රටා වර්ග දෙකක්. ඒ නිසා ඒකයි මම මුලින්ම කරන්න ගන්නේ. ඔයාලට තේරෙන්නේ නැත්නම් මේ පාඩමේ කිසිම දෙයක් ඒ කියන්නේ සමාන ශ්‍රේණි ගුණෝත්තර ශ්‍රේණි පාඩම කිසි දෙයක් තේරෙන්නේ නැත්නම් මේ වීඩියෝ එක මුලින්ම බලන්න. එතකොට ඔයාලට පුළුවන් අන්තිම වෙනකන් අන්තිමට පස්සේ හොඳට මේක කරගන්න. හරි. අපි එහෙනම් ඉතුරු වීඩියෝ එකෙන් හම්බෙමු. මතක ඇතුව ටියුට්ස් ටික ඩවුන්ලෝඩ් කරගෙන print out අරන් තියාගන්න පාඩම. වීඩියෝ එක බලන්න කලින් ඒක තමයි මතක් කරන් තියෙන්නේ. අනිවාර්යෙන් group වලට add කරන්න. add වෙන්න. මගේ YouTube channel එකට තව වීඩියෝ දානවා. ඒ නිසා subscribe කරලා like එකක් දාගෙන ඔයාලට ඕන පාඩම් තියෙනවා නම් comment එකක් දාගෙන යන්න. බොහොම ස්තුතියි.